සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ O level සුදුසුකම් සහ A level සුදුසුකම් සපුරලා තියෙන අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් job vacancies කිහිපයක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ job vacancies මොනවද කියලා. පළවෙනි වේකන්සිය තමයි LOLC එකේ රන් අය අංශයෙන් බඳවා ගන්න ලබන ඔෆිසර් හා එක්සිකියුටිව් වේකන්සි එක. ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තමයි ප්‍රධාන වශයෙන්ම අයදුම්කරු අපස උසස් පෙළ සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ වගේම රන් අය උකස් අංශයේ පළපුරුද්දක් තිබීමත් මේ සඳහා අයදුම් කිරීමේදී වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව අයදුම්කරුවා සතුව හොඳ sannivedana කුසලතාවයක් තිබීමද වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වැඩ පරිසරය තුල අභියෝග වලට මුහුණ දෙමින් ආයතනයේ කටයුතු සාර්ථකව කරගෙන යාමේ හැකියාවද අයදුම්කරුවා සතුව තිබීම ඉතාමත් වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ තනතුරු සඳහා තෝරා ගන්න ලබන අපේක්ෂකයන්ට ආකර්ශනීය වැටුමක් ලැබෙන බවත් මේ සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ සඳහා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා online application එකක්. ඒකේ ඔයාලගෙන් අහලා තියෙන දේවල් fill කරලා යටින් submit කියලා තියෙනවා. එතන submit කියන බටන් එක ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඊළඟ වේකන්සිය තමයි කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයෙන් දාලා තියෙන වේකන්සිය. මේකේ වේකන්සිය තමයි මුදල් අය කැමි එහෙම නැත්නම් කැෂියර් කියන ජොබ් වේකන්සිය. අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අයදුම්කරු වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයෙක් වෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙන්නත් ඕනි. ඒ වගේම මේ කැෂියර් ශාස්ත්‍රයේ පළපුරුද්ද තියෙනවා නම් ඒ අයදුම්කරුවන්ගේ විශේෂ සුදුසුකමක් ලෙස ඒක සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ රැකියා අවස්ථාව තුළින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ තමයි වාර්ෂික ප්‍රසාද දීමන ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නිල ඇඳුම් නවාතැන් පහසුකම් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙහිදී නවාතැන් පහසුකම් ලබා දෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි තෝරාගත් ශාඛා සඳහා පමණයි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ෆුඩ් සිටි හා KFC වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සඳහා වට්ටම් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව වෛද්‍ය ආධාර සේවා උසස් වීම, රාජකාරී වේලාව තුල නොමිලේ ආහාර පාන, ඒ වගේම අනෙකුත් සුබසාධන පහසුකමුත් මේ සඳහා තෝරා ගන්නා අයදුම්කරුවන්ට ලබා දෙනවා කියලා මෙම ආයතනයෙන් සඳහන් කරලා තියෙනවා. මේ සඳහාත් අයදුම් කිරීම සඳහා ඔයාලා කරන්න ඕනි මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා online application එකක්. ඒක fill කරලා submit කරන්න තමයි ඔයාලට තියෙන්නේ. අපි බලමු ඊළඟට තියෙන vacancy මොකක්ද කියලා. මේදී කීල්ස් ආයතනයේ විසින් vacancies 3ක් දාලා තියෙනවා. අපි බලමු මේ vacancies 3 මොනවද කියලා. පළවෙනි vacancy තමයි මුදල් අය කැමි පුහුණු කියන තනතුර. මේ සඳහා අයදුම්කරුවන්ට දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අයදුම්කරුවා සතුව අදාළ ශාස්ත්‍රයේ වත්සරක පළපුරුද්ද තියෙන්න ඕනි. ඒ වගේම අපස උසස් පෙළ සඳහා පෙනී සිටපු අයදුම්කරුවෙකුත් විය යුතුයි. ඒ වගේම වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයෙක් හට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා අයදුම් කරන අපේක්ෂකයන් හට ආයතනය තුලින් ලැබෙන ප්‍රතිලාභ ලෙස දක්වලා තියෙන්නේ ඉහළ වැටුප් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර උසස් වීම හා නොමිලේ නවාතැන් පහසුකම් හා නිල ඇඳුම් සහ ආහාර ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වේකන්සිය සඳහාත් ඔයාලට ඇප්ලයි කරන්න අවශ්‍යයි නම් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ එන online application එක fill කරලා submit කරන්න. ඊළඟට තියෙන වේකන්සිය තමයි කීල්ස් ආයතනයෙන්ම පළ කරලා තියෙන මුදල් අය කැමි නුපුහුණු කියන තනතුර. මේ සඳහාත් දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තමයි අයදුම්කරුවා අපස උසස් පෙළ සඳහා පෙනී සිටපු අයෙක් වෙන්න ඕනි. ඒ වගේම වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයෙක් වෙන්න ඕනි. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට ආයතනය තුලින් ලබා දෙන ප්‍රතිලාභ වශයෙන් දක්වලා තියෙන්නේ ඉහළ වැටුප් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර උසස් වීම මෙන් නොමිලේ නවාතැන් පහසුකම් නිල ඇඳුම් සහ ආහාරත් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වේකන්සි සඳහාත් ඔයාලට ඇප්ලයි කරන්න අවශ්‍යයි නම් මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න තමයි තියෙන්නේ.
ඊළඟ වේකන්සිය තමයි කීල්ස් ආයතනයෙන්ම දාලා තියෙන පාරිභෝගික සේවා සහායක කියන තනතුර. මේ සඳහාත් දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් හට තිබෙන්න ඕන සුදුසුකම් තමයි අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටපු අයෙක් වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙක් වෙන්න ඕනි. මෙම වේකන්සිය සඳහා අයදුම් කරන අයදුම්කරුවන් හට ලබා දෙන ප්‍රතිලාභ වශයෙන් දක්වලා තියෙනවා. ඉහළ වැටුප් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රැකියාවට අමතර වෘත්තීමය පුහුණුවක් සමග NVQ level 4 සහතිකයක් ලබා දෙනවා කියලාත් දක්වලා තියෙනවා. මීට අමතරව නොමිලේ නවාතැන් පහසුකම් සහ නිල ඇඳුම් මෙන්ම ආහාරත් ලබා දෙනවා කියලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර උසස් වීම සහ තවත් ප්‍රතිලාභ රැසක් ආයතනයේ විසින් මෙම අයදුම්කරුවන් හට ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. ඔයාලා මේ වේකන්සිය සඳහාත් අයදුම් කරන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේන online application එක fill කරලා submit කරන එක. ඔයාලට මේ වේකන්සීස් ගැන තවදුරටත් තොරතුරු දැනගන්න ඕනි නම් මේ වේකන්සීස් වල ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් ජොබ් වේකන්සීස් ගැන අලුත්ම අප්ඩේට් ලබා ගන්න අවශ්‍යයි නම් අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේම තවත් ජොබ් වේකන්සීස් සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.